ගොඩක් ගෙවල් වල ඉස්සරහා උළුවස්සේ බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට කියලා ගහලා තිනවා ඔබ දැකලා ඇති. හැබැයි ඔබ කවදාවත් මෙහෙම පුංචි ළමයි ඉන්න නිවෙස් වල විශේෂයෙන්ම මෙහෙම ලියන්නේ ඇයි කියලා දැනගෙන හිටියද? අන්න ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි එහෙම ලියන්න සැබෑම හේතුව කැමරාවේ පටිගත වුණ අවස්ථාවක් ගැන වගේම තවත් අద్භූත අභිරහස් වීඩියෝ ගොඩක් ගැන කතා කරමු. මුලින්ම අපි කතා කරන්නේ 2021 අවුරුද්දේ නොවැම්බර් මාසේ අන්තර්ජාලයට පළ කරලා තිබුණු හිතා ගන්නවත් බැරි තරම් අద్භූත වීඩියෝවක් ගැන. ඒ විදිහට ඉන්දුනීසියාවේ පුද්ගලයන් පිරිසක් රාත්‍රී කාලේ පටිගත කරගෙන තිබුණු මේ වීඩියෝවේදී ගොඩක් අద్භූත කළුපාට බඩගාගෙන යන සත්වයේ පුද්ගලයන් කැමරාවේ සටහන් කරගෙන තියෙනවා. මේ බඩගාගෙන යන විදිහට මුලින්ම අපිට මෙහෙම ගමන් කරන්නේ සර්පෙක්ද කියලා හිතුණට මේ අద్භූත දේ මොකක් වුණත් සර්පෙක්ට වඩා මහතයි වගේම ඇඟ පුරාම රෝම තියෙනවා කියලා අපිට පැහැදිලි වෙනවා. ඒ වගේම සර්පෙක් ගමන් කරනවට වඩා ගොඩක් වේගයෙන් මේ අద్භූත දේ පොළවේ තනින් තැනට ගමන් කරන නිසා පැහැදිලිවම අපිට මේ සර්පෙක් නම් නෙවෙයි ඉන්නේ කියලා හිතා ගන්න පුළුවන්. ඒ වගේම මිනිස්සු කීප දෙනෙක් මේ අద్භූත දේ මොකක් වුණත් ඒකට පොළොව වලින් පහර දෙන ගමන් පස්සෙන් පන්නනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට වුන් වතුර තියෙන ප්‍රදේශයක් කරා පවා පොළොව අරගෙන පන්නගෙන ගිහින් ටික වෙලාවකින් ආපහු හොඳටම බය වෙලා හැරිලා දුවගෙන එනවා මේ කැමරාවේ පටිගත වෙලා තිබුණා. එහෙම බලනකොට මේ අద్භූත දේ පස්සෙන් පන්නගෙන යන මිනිස්සු පවා ඇත්තටම මේ අద్භූත දේ මොකක්ද කියලා දන්නේ නැති පිරිසක් කියලා අපිට කියන්න පුළුවන්. අන්න ඒ අවදානම නිසාම තමයි ඔවුන් බය වුණාට පස්සේ පණ එපා කියලා මෙතනින් දුවන්න පටන් ගන්නෙ. කොහොම වුණත් වතුරට පැනලා ගියාට පස්සේ ආපහු මේ අద్භූත ජීවියාව කාටවත් අල්ලගන්න බැරි වුණ නිසා ඔවුන් ගොඩට ඇවිල්ලා මේ සතා ගියපු ප්‍රදේශයේ දිහාවට තමන්ගේ කැමරාව අල්ලගෙන ඉන්නකොට මේ සතා ගලක් උඩට එකපාරටම දුවගෙන එනවා පවා කැමරාවේ පටිගත වෙලා තියෙනවා. හැබැයි කවුරුත් මේ සතා මොකෙක්ද කියන අභිරහස විසඳන්න නම් සමත් වෙලා නැහැ. අන්න ඒ නිසා තමයි මේ අద్භූත වීඩියෝව ඔබ දකින්නම ඕන ගොඩක් අద్භූත වීඩියෝවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ ආරක්ෂක කැමරාවක පටිගත වුණ ගොඩක් අద్භූත සිදුවීමක් ගැන. ඒ විදිහට මේ පුංචි ළමයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් අනිත් මිනිස්සුන්ට වඩා අద్භූත බලවේගවල බලපෑම් වලට අසු වන පිරිසක්. අන්න ඒ නිසා මේ වගේ දෝෂ නිරාකරණය කරගන්න ගම්වල මිනිස්සු විශ්වාසයක් විදිහට නිවසක ළමයෙක් ඉපදුනාට පස්සේ ඒ නිවස ඉදිරිපස් උළුවස්සේ බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට කියලා පවා ලියලා තියෙනවා ඔබ දැකලා ඇති. හැබැයි ඇත්තටම මෙහෙම ලියන්න හේතුව මොකක්ද කියලා ඔබ දන්නේ නෑ නේද? මේ විදිහට මේ අපි කතා කරන වීඩියෝ එකෙන් පුංචි ළමයින්ට අපි හිතනවට වඩා අద్භූත බලවේග වලින් බලපෑමක් තියෙනවා කියලා තහවුරු වෙනවා. ඒ විදිහට හරියටම 2020 වර්ෂයේ අන්තර්ජාලයට පළ කරලා තිබුණ මේ වීඩියෝ එකේදී මුලින්ම පුංචි ළමයෙක් එක්තරා නිවාසයක කාමරයක් ඇතුළේ ඉන්නව තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට වර්තමානයේ මේ ළමයි ළඟම ඉන්න කෙනෙක් නැති වුණාට පස්සේ ඔවුන්ව නිරීක්ෂණය කරන්න නිවසේ කැමරාවක් සවි කරලා දෙමව්පියන් Tamanගේ ඉදිනදා වැඩ සිදු කරනවා. අන්න එහෙම බේබි මොනිටර් කියන නමින් හඳුන්වන උපකරණයක පටිගත වෙලා තිබුණ මේ සිදුවීමේදී මුලින්ම එක්තරා ළමෙක් කාමරයක පාඩුවේ ඉන්නව අපිට බලා ගන්න පුළුවන්. හැබැයි ටික වෙලාවකින් මේ ළමයා අසාමාන්‍ය විදිහට එක කකුලකින් ඇදිලා කාමරේ තවත් කෙළවරක් දිහාවට පසුපසට ඇදිලා යනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් පොඩි අය ඉදිරියට දනගාගෙන ගියත් මෙහෙම පසුපසට යන්නේ නැති නිසා පැහැදිලිවම මේ ළමයාව කවුරු හරි කකුලෙන් පිටිපස්සට අදිනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම මේ පේන දේ මොකක් වුණත් ඒක අපිට පේන්නේ නැති නිසා තමයි මේ වීඩියෝ ගොඩක් භයානක වගේම අභිරහස් එකක් බවට පත් වෙන්නේ. ටික වෙලාවකින් මේ ළමයා කැමරාවෙන් පේන්නම නැතුව යනවා වගේම ඒකම කැමරාවේ ළමයා හයියෙන් නඩන ශබ්දයක් පවා පටිගත වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් කිසිම හේතුවක් නැතුව අඬනවට වඩා මොකක් හරි දෙයක් නිසා තමයි මේ ළමයා අඬන්නේ කියලා අපිට හිතා ගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අద్භූත බලවේග පොඩි අයටත් කරදර කරනවා කියලා පෙන්වන ගොඩක් අద్භූත වගේම අභිරහස් වීඩියෝවක් බවට මේකපත් වෙන්නේ. ඔයා මේ වීඩියෝ එක බලන්නේ අභිරහස් ගවේෂණයේ Facebook page එකේ. මේ වගේ දැනුම ගේන අමුතු වෙනස් වීඩියෝ වලට ඔයා කැමති නම් අපේ මේ වීඩියෝ එක ලයික් කරන්න. 2002 අවුරුද්දේ මේ මාසයේ අන්තර්ජාලයට පළ කරලා තිබුණ මේ වීඩියෝවේදී එක්තරා පුද්ගලයෙක් රාත්‍රී කාලේ පාළු ගොඩනැගිල්ලක් පරීක්ෂා කරන්න යනවා. මේ වීඩියෝ පටන් ගන්නකොටම අපිට බලා ගන්න පුළුවන්. ඔහු ඒ විදිහට පාළු ගොඩනැගිල්ල ඇතුළට ගිහින් ගවේෂණය කරන ගමන් ඉන්නකොට එකපාරටම කාමරයක් ඇතුළෙන් අමුතු ශබ්දයක් ආපු නිසා ඔහු ඒ දොර විවෘත කරලා කාමරය ඇතුළ පරීක්ෂා කරනවා. අන්න එතකොට තමයි ඔහුට මේ ශබ්දය ඇහිලා තියෙන්නේ නාන කාමරයකින් කියලා බලා ගන්න පුළුවන් උනේ. හැබැයි ශබ්දයක් ඇති කරපු කිසිම දෙයක් ඔහුට මෙතන බලා ගන්න පුළුවන් උනේ නැති නිසා ආපහු Taman හිටපු කාමරේ දිහාටම එනකොට කාමරේ අල්මාරියකට ඉහළින් තියෙන අමුතු අඳුරු සෙවණැල්ලක් ටික වෙලාවක් එතන තිබිලා ආපහු හිමීට එතනින් අතුරුදහන් වෙලා යනවා අර පුද්ගලයාගේ කැමරාවේ සටහන් වුණා.
මුලින්ම ඔහුට මේ වෙනස තේරුණේ නැතත් පස්සේ ටික වෙලාවකින් ඔහුටත් මේ වෙනස තේරිලා විදුලි පන්දමක් පවා ඔහු ඒ ස්ථානයට එල්ල කරනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඇත්තටම මේ අතුරුදහන් වෙලා ගියපු හෙවණැල්ල මොකක්ද කියලා බලන්න ඔහු අල්මාරිය එහා පැත්තට ගිහින් පරීක්ෂා කරලා බැලුවත් කිසිම දෙයක් ඔහුට හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ගොඩක් අద్భుත සිදුවීමක් වෙලා තමයි Taman පරීක්ෂා කරලා බලන්න ගියපු ගොඩනැගිල්ලෙන් ඔහුට එළියට එන්න සිද්ධ වුණේ. 2022 වර්ෂයේ පෙබරවාරි මාසයේ රුසියානු YouTube නාලිකාවක් අන්තර්ජාලයට පළ කරලා තිබුණ මේ වීඩියෝ එකේදී එක්තරා රුසියානු ජාතික පුද්ගලයෙක් පාළු නිවසක කණ්ණාඩියක් ඉදිරිපසින් ඉටිපන්දම් කිහිපයක් දල්වලා පූජාවක් සිදු කරන්න පටන් ගත්තා. මේ අద్భుත බලවේග අපේ සාමාන්‍ය මිනිස්සු ජීවත් වන ලෝකයේ එක්ක ගනුදෙනු කරන එක්තරා මාර්ගයක් විදිහට මේ කණ්ණාඩි භාවිතා කරනවා කියලා සමහර මිනිස්සු විශ්වාස කරන නිසා තමයි මේ පුද්ගලයා කණ්ණාඩියක් ඉදිරියේ Tamanගේ පූජාව සිදු කරන්න පටන් ගත්තේ. ඒ විදිහට ඔහු මේ පූජාව කරලා ටික වෙලාවක් යනකොට කණ්ණාඩියේ අමුතුම සිවණැල්ලක් ගමන් කරනවා මේ කැමරාවේ පටිගත වෙලා තිබුණා. ඊටත් ටික වෙලාවකට පස්සේ මේ කණ්ණාඩියට ආසන්නින් ඔහු ඉඳගෙන ඉන්න භාවිතා කරන ස්ටූල් එක එකපාරටම පණ ඇවිල්ලා වගේ එහෙම ගමන් කරනවත් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ පුද්ගලයා කණ්ණාඩියට ඉදිරියෙන් හිටගත්තට පස්සේ ඔහුට Tamanගේ පිටිපස්සේ කවුදෝ පුද්ගලයෙක් ඉන්නවා වගේ දැනෙනවා කියලා ඔහු රුසියානු භාෂාවෙන් ප්‍රකාශ කරනවා. අපිට කලින් දැක ගන්න පුළුවන් වුණ අద్భుත සෙවණැල්ල අයිති බලවේගය මොකක් වුණත් මේ ඔහුගේ පිටිපස්සෙන් හිටගෙන ඉන්නේ ඒ ආත්මය වෙන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි කණ්ණාඩි දිහා බලාගෙන ඉඳලා අන්තිමේට ඔහු පිටිපස්ස හැරුණාට පස්සේ අමුතු කෙඳිරිලි ශබ්දයක් එක්ක මේ වීඩියෝව අවසන් වෙලා යන නිසා මේ පුද්ගලයාට ඊට පස්සේ ඇත්තටම මොකක්ද වුනේ කියලා අපි කවුරුත් දන්නේ නැහැ. 2010 වර්ෂයේ මේ මාසයේ අන්තර්ජාලයට පළ කරලා තිබුණ අදටත් අභිරහසක් වන වීඩියෝවක් ගැන අපි කතා කරමු. ඒ විදිහට මේ වීඩියෝ එකේ අපි කරනවා වගේ එක්තරා පුද්ගලයා Tamanගේ ලැප්ටොප් එකේ වෙබ් කැමරාව විවෘත කරගෙන ඒකෙන් Tamanගේ මුහුණ දිහා බලාගෙනයි ඉන්නේ. හැබැයි ඔහු මෙහෙම බලාගෙන ඉන්නකොට ටික වෙලාවකින් ඔහුගේ ඇඳේ පිටිපස්සේ තියෙන රෙදි වර්ගයක් එකපාරටම සෙලවෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒකම ඔහුගේ අනිත් පැත්තේ තියෙන අල්මාරිය ශනිකවම පුපුරලා වගේ දොරපියන් වලින් එළියට විවෘත වෙනවා. මේ සිදුවීම් දෙකම එකපාරටම කිසිම හේතුවක් නැතුව වුණ අద్భుත සිදුවීම් දෙකක් නිසා මේ පුද්ගලයා ඒ ස්ථානයට ගිහින් මොකක්ද ඇත්තටම මෙතන උනේ කියලා පරීක්ෂා කරලා බලනවා. අර කැමරාවෙම පටිගත වෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට ඔහු පරීක්ෂා කළත් කිසිම දෙයක් ඔහුට බලා ගන්න බැරි වුණ නිසා ආපහු මේ පුද්ගලයා Tamanගේ ලැප්ටොප් එක දිහාවටම හැරෙනකොට දකින මොකක් හරි දෙයක් නිසා පණ කඩාගෙන කාමරයෙන් එළියට දුවනව බලා ගන්න පුළුවන්. හැබැයි ආපහු හැරෙනකොට ඇත්තටම මේ පුද්ගලයා දැක්කේ මොකක්ද කියලා වගේම මේ තරම් ඔහු බය වුණේ ඇයි කියන කාරණය අදටත් ලොකු අභිරහස් අద్భుත දෙයක් විතරයි. සමහර විට ඔහුගේ පිටිපස්සට වෙලා අර අద్భుත දේවල් සිදු කරපු කෙනා කවුද කියලා ඔහු පරිගණකයෙන් දැක්ක නිසා තමයි මෙහෙම පණ කඩාගෙන දුවන්නේ ඇත්තේ කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. අන්නේ නිසා තමයි මේ වීඩියෝවත් තවත් ගොඩක් අභිරහස් අద్భుත වීඩියෝවක් බවට පත් වෙන්නේ. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ නිවෙස්වල ඉස්සරහා උළුවස්සේ බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට කියලා ලියලා තියෙන සැබෑම හේතුව පෙන්වන භයානක වීඩියෝ පටයක ඉඳන් තවත් අద్భుත අභිරහස් වීඩියෝ රාශියක් ගැන. ඒ විදිහට පුංචි ළමයින්ට උනත් මේ අద్భుත දේවල් වලින් බේරුමක් නැහැ කියලා මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔබට පැහැදිලි වෙන්න ඇති. මෙහෙම බලනකොට පුරාණ මිනිසුන්ගේ විශ්වාසවල කිසිම වැරැද්දක් නැහැ කියලා අපිට පැහැදිලිව කියන්න පුළුවන්. ඔබ වැඩියෙන්ම පුදුමුනේ මොන වීඩියෝ එක බැලුවට පස්සේද කියලා අපිට කමෙන්ට් එකක් දාලා කියන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ලෝකයේ තුර සැඟවුණ අරුම පුදුම අභිරහස් දේවල් බලන්න අභිරහස් ගවේෂණේ Facebook page එක ලයික් කරන්න. හෙටත් මේ වගේම අරුම පුදුම අභිරහස් වීඩියෝ එකකින් හමු වෙමු.